ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද අපි වයිපර් මෝඩ් එකක් පාවිච්චි කරලා වෙසක් කෝඩුවක් කරගවන්නේ කියලා. Hello guys, ඉතින් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද වෙසක් කෝඩුවක් කරගවන්නේ කියලා. හරි. ඉතින් ඔයාලට මතක ඇති මගේ channel එකේ මම videos කීපයක් දාලා දෙනවා. දැන් ඔයාලා මේ වීඩියෝ එකේ thumbnail එකේ දකින්නදී මම මෙතනදී කියලා තියෙන්නේ වෙසක් කෝඩුවක් කොහොමද දෙපැත්තට කරගවන්නේ කියලා. හරි. එතකොට මේකත් එක්ක මේකට සමගාමීව මම දැන් ඔයාලට මෙතනින් කාඩ් දෙකක් දාලා තියෙනවා. එක වීඩියෝ එක මම පෙන්නලා තියෙනවා අපිට ගන්න පුළුවන් මෝටර්ස් මොනවද කියලා. කියන්නේ අපිට වෙසක් කෝඩුවක් කරගන්න ගන්න පුළුවන් මෝටර්ස් මොනවද කියලා. ඊළඟ වීඩියෝ එකේ තියෙන්නේ අපි කොහොමද වෙසක් කෝඩුවක් දෙපැත්තට කරගවන්නේ කියලා. අන්න ඒ වීඩියෝ එකේ මම හොඳටම එක්ස්ප්ලেইন කරලා දිනවා කොහොමද වෙසක් කෝඩුවක් කරගවන්නේ කියලා දෙපැත්තට. ක්‍රම කිහිපයක් කියලා දෙනවා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ වයිපර් මෝඩ් එකක් පාවිච්චි කරලා කොහොමද කරගවන්නේ කියලා. මොකද මගේ පළවෙනි වීඩියෝ එකේ මම වයිපර් මෝඩ් එක කියලා කිව්වට මම එතන වයිපර් මෝඩ් එක ඔයාලට පෙන්නුවේ නැහැ. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට වයිපර් මෝඩ් එකක් පෙන්නනවා වයිපර් මෝඩ් එකෙන් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් මම මේක වෙසක් කෝඩුවක් හදලා පෙන්නන්නේ නැහැ ඔයාලට මේ වැඩේ කරන විදිහ මම කොලයක ඇඳලා සහ ඒ අදාළ උපකරණ වලින් මම ඔයාලට පෙන්නනවා. ඉතින් දෙපැත්තට කරගෙන විදිහ මම මෙතෙන්ද ඔයාලට සාමාන්‍ය විදිහට කොලයකින් ඇඳලා පෙන්නනවා. ඉතින් ඔයාලට ඒක ගැන හොඳම අයිඩියා එකක් ගන්න ඕන නම් මම සජෙස්ට් කරන්නේ මම මෙතන දාපු කාඩ් එක දින් අන්න එතන තියෙනවා වීඩියෝ එකක්. අන්න ඒක ගිහිල්ලා බලන්න එතනින් ඔයාලට හොඳම අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ වයිපර් මෝඩ් එකත් එක්ක වැඩේ කරන්න විදිහනේ. එහෙනම් අපි දැන් යා වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. හරි. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බනේ අපි වෙසක් කෝඩුවක් හදන්න ගන්න ඕන මෝටර්ස්. ඉතින් මම මේ වීඩියෝ එකේ වයිපර් මෝටර් එක ගැන කිව්වට ඔයාලට වයිපර් මෝටර් එක මම එතන පෙන්නුවේ නැහැ. ඉතින් ඔන්න මම මේ වීඩියෝ එකේ පෙන්වනවා ඔයාලට වයිපර් මෝටර් එක. හරි. දැන් අපිට ලේසියෙන්ම වෙසක් කෝඩුවක් කරකව ගන්න පුළුවන් මෝටර් එකක් තමයි මේ වයිපර් මෝටර් එක කියන්නේ. ඊට අමතරව අපිට ලොකු මෝටර් එකක් අරන් ගියර් බොක්ස් එකක් කරා ඒ ගියර් බොක්ස් එක රන් කරලා ගියර් බොක්ස් එකට පුලි එකක් දාලා එතනින් වෙසක් කෝඩුවක් කරකව ගන්න පුළුවන්. හරි. හැබැයි එච්චර වවාගෙන කන්න නැතුව අපිට ඊට වඩා කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ වගේ වයිපර් මෝටර් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඔයාලා කල්පනා කරලා මේ පොඩි මෝටරෙන් පුළුවන් ද වෙසක් කෝඩුවක් දුවන්න එහෙම කියලා. දන්න කෙනා දන්න ඇත්ත කතන්දරේ මේ වයිපර් මෝටර් එකෙන් මම අඩි 8කට වඩා ලොකු කූඩුවක් දෙපැත්තට කරකවලා තියෙනවා දවස් ගාණක් එක දිගට. يعني වෙසක් පොසොන් දෙකේම. ඒ කියන්නේ එක කූඩුවක් නෙමෙයි මේකෙන් මේ මෝටරෙන් කූඩුත් එක තුනක් දුවලා තියෙනවා. ඉතින් වයිපර් මෝටර් එක ගැන ඉතින් වැදගත් දේ තමයි මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ ට්‍රෙඩ් එක මේ ගෲව් එක මේක තියෙන්න ඕනේ අපිට ලේසියෙම මේකට පුලි එකක් වගේ හයි කරගන්න. ඉතින් ඔයාලට මේ වගේ මෝටර් එකක් හොයාගන්න පුළුවන් මේ වගේ Toyota වාහනයක. ඉතින් මේක Toyota වලට එන වාහනයක මේ 12 volt ගියමෝ මේ වයිපර් මෝටර් එක. ඉතින් මෙතන මේ තියෙන අනිත් වයස් වලින් අපිට මේකේ ස්පීඩ් එක වෙනසක් කරගන්න පුළුවන්. හරි. ඔයාලට වෙන නැති දැන් මෙන්න මේ වයිපර් මෝටර් එකේ මෙන්න මේකට මෙන්න මේ විදිහේ පුලි එකක් අපි හදලා තියෙනවා. ඉතින් මෙතන උඩ තියෙනවා බෝල්ට් එකක්. බෝල්ට් ඇණයක් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන ඇතුලේ අපි මේක පට්ටලයකින් ලියවලා හදලා තින්නේ මේ මෝටර් එක. හරි. ඉතින් මේක හරි සරල වැඩක් තියෙන්නේ. අපි මේ පුලි එක හයි කරනවා මේ මෝටරේට. හයි කරලා ඉතින් මේක තද කරන්න ඕනේ. මම මෙතන තද කරන්නේ නැහැ. ඔයාලා පෙන්නනවා විතරයි. මේක තද කරලා මෙතන ඇණිය තද කරනවා. හරි. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ 12 volt මේක තරම් 3 cell බැටරි එක ලිවෝ බැටරිය මම මේකෙන් ඔයාලට පෙන්නන්න වැඩ කරවලා මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක නියම ස්පීඩ් එකට කරගෙන කියන්නේ අපිට අතර වෙසක් කූඩුවක් ගොඩක් වේගෙන් උත් නැහැ. දැන් ඔයාලට හිතනවාද මේක ඉතින් අම්බාන්ට හයියෙන් කරගෙන නැහැ. අපි මේකට මෙච්චර හයිය කියන්නේ මේ වගේ වේගෙන් මේ කරකුණාට මේකෙන් ලොකු පුලි එකක් දුවවද්දි ඒ පුලි එක යන්නේ හිමීට. ඉතින් ගියර් ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට තේරෙනවා මම මේ කිව්වේ මොකක්ද කියලා කතන්දර. ඉතින් මේ පොඩි වීල් එකකින් ලොකු වීල් එකක් පොඩි පුලි එකකින් ලොකු පුලි එකක් දුවවද්දී ලොකු පුලි එකේ වේගය අඩු වෙනවා. හරි. ඉතින් ඊට පස්සේ දැන් මේ මෝටර් එක අපි දැන් හොයාගත්තනේ. හරි. ඔයාලා මෙතනට අපි යන හතරක් දාලා වෙසක් කූඩුවට හයි කරන්න පුළුවන් මෝටර් එක. හරි. මෝටර් එක දැන් මෙහෙම කරගෙන ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද මෝටර් එකෙන් කොහොමද කූඩුව දුවන්නේ? කූඩුව දුවන්න අපි ඒකට ගන්නවා බයිසිකල් රිම් එකක්. මම දැන් ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. මම මේක දැන් ගලවලා ලයින් කරනවා. අවුලක් නැහැ වැඩ කරනවා කියන තේරෙනවා. දැන් මේ තියෙන්නේ මම කලින් වතාවේ පාවිච්චි කරපු මගේ බයිසිකල් රිම් එක. තේරෙනවනේ. මේ තියෙන්නේ මගේ කලින් වතාවේ මම පාවිච්චි කරපු බයිසිකල් රිම් එක. ඉතින් බයිසිකල් රිම් එකක් අරන් මේකේ සෙන්ටර් එක හොයලා මෙතනට මේ වගේ බෙයාරින් එකක් හයි කරලා තියෙනවා. බෙයාරින් එක තමයි මේකේ මැද්දේ යකඩ බටේට GA බටේට හයි වෙන්නේ. හරි. ඊට පස්සේ වෙන්නේ මොකද සරලයි මේ වයිපර් මෝටරේ මේ වගේ පැත්තකින් හයි වෙනවා.
මේ වයිපර් මෝටරේ මෙතනටයි මේකටයි අපි බෙල්ට් එකක් දානවා. අවුලක් නෑ. මේකට මේකට බෙල්ට් එකක් දැම්මම මේක කැරගෙන වේගයට වඩා ගොඩාක් අඩු වේගෙන් තමයි මේක කැරෙන්නේ. ඒ කියන්නේ මේක කැරගෙන වේගෙත් එක්ක බාදී මේක මෙහෙම ඉතාමත් හිමින් තමයි මේ මෙන්න මේ බයිසිකල් රිම් එක කැරගෙන. මේ බයිසිකල් රිම් එක තමයි අපේ වෙසක් කුඩුවේ යට කොටසට හයි වෙන්නේ. හරි. එතකොට දැන් මම ඔයාලට කියන්නම් කොහොමද වෙසක් කුඩුව දෙපැත්තට කරගන්නේ කියලා. වෙසක් කුඩුව දෙපැත්තට කරගන්න ඔයාලා හිතන ඇති මෝටර්ස් දෙකක් ඕනේ කියලා. නෑ, ඇත්තට මෝටර්ස් දෙකක් ඕනේ වෙන්නේ නෑ. මම දැන් කියන්නම් කොහොමද ඒක කරන්න කියලා. හරි. දැන් ඔයාලා දැක්කේ අපි වයිපර් මෝටර් එකකුයි ඊට පස්සේ බයිසිකල් රිම් එකකුයි පාවිච්චි කරලා කොහොමද වෙසක් කුඩුවේ යට කොටස කරගවන්නේ කියලා. ඒතකොට වෙසක් කුඩුවේ යට කොටස කරගෙවුවාම අපි ඒ යට කොටසේම හරහාම තමයි උඩ කොටස අනිත් පැත්තට කරවන්නේ. ඉතින් මම දැන් ඔයාලට පොලේක ඇඳලා පෙන්නනවා කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා. මේක හරිම ලේසි ක්‍රමයක්. ඔයාලට අග්ගලා තේරෙයි මම මේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් මම දැන් ඔයාලට ඒකත් කරලා පෙන්නනවා. මම ඉතින් මේක ඇත්තටම පොලේක තමයි ඔයාලට ඇඳලා පෙන්නන්න යන්නේ. ඔයාලට ඒක තේරුම් ගන්න ලේසියි. ඉතින් අපි දැන් බලමු කොහොමද අර වෙසක් කුඩුව දෙපැත්තට කරගවන්නේ කියලා. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපි වෙසක් කුඩුව දෙපැත්තට කරගවන්නේ එක මෝටරයක් පාවිච්චි කරලා. ඉතින් මම මේක ඉක්මනට ඔයාලට ඇඳලා පෙන්නනවා. දැන් අපි වෙසක් කුඩුවක් සාමාන්‍යයෙන් මම අඳින්නකො අපි වෙසක් කුඩුවක් හදද්දී අනිවාර්යයෙන් මේ වගේ මැද්දට දානවා මෙහෙම යකඩ බටයක්. හරිද? ඔන්න යකඩ බටේ දිනවා. ඊට පස්සේ මෙතන යට මෙහෙම ආධාරකයේ තියෙනවා. හරිද? උතරනේ වෙසක් කුඩුව කරගන්න. ඉතින් අපි අනිවාර්යයෙන් දැන් මම වෙසක් කුඩුව යට කැල්ල මෙහෙම අඳින්නම්කෝ. වෙසක් කුඩුව යට කොටස. හරි. ඔයාලා දන්නවා අපි මෙතනට බයිසිකල් රිම් එකක් මෙහෙම හයි කරලා යටට මේ තියෙන බයිසිකල් රිම් එක. මේක පැත්තෙන් බැලුවාම පේන පෙනුම. ඒ කියන්නේ උඩින් බැලුවාම මෙහෙම බයිසිකල් රිම් එක තමයි තියෙන්නේ මෙතන. මේකට හයි කරලා. මෙහෙම මැද්දේ බටේට. මේක පැත්තෙන් බැලුවාම පෙනුම තමයි මේ තියෙන්නේ. ඉතින් වයිපර් මෝටර් එකේ පොලියට මෙන්න මෙහෙම බෙල්ට් එකක් දාලා ඒ කියන්නේ මෙන්න මෙහෙම බැලුවාම මෙතනින් වයිපර් මෝටර් එකේ පොලියට මෙහෙම බෙල්ට් එකක් දාලා තමයි අපි මේක කරගවන්නේ. මේ තියෙන වයිපර් මෝටර් එක. හරි. මෙතන වයිපර් මෝටර් එක මෙහෙම තියෙනවා. මෙතනට මෙහෙම ඕන දැන් මම මේ නිකන් ලස්සන නෑ නිකන් කැත කූඩුවක් හදනවා මෙහෙම. හරි. බෙල්ට් එකක් දාලා මේ කූඩුව මේ පැත්තට කරකවනවා මෙහෙම. මෙහෙම කරකවනවා මේ පැත්තට. අපි දන්නවා මෙන්න මෙතන දෙපැත්තට කරකවද්දී අපි කරන්නේ නිසා කූඩුවේ මෙන්න මේ උඩ පැත්තට මෙන්න මෙතනට රවුන්ඩ් ලෑල්ලක් හයි කරනවා. ඒ කියන්නේ මෙන්න මේක මෙහෙම රවුන්ඩ් ලෑල්ලක්. ඔය වගේම තව ලෑල්ලක් මෙතන ගැප් එකක් තියලා තව ලෑල්ලක් මෙහෙම හයි කරනවා. මේ වගේම රවුන්ඩ් ලෑල්ල. මේ ලෑලි දෙක මැද්දේ මෙන්න මෙහෙම රේසර් බෙයාරින් දෙකක් තුනක් විතර මෙහෙම හයි කරනවා මෙන්න මේ දෙක මැද්දට. මේ දෙක මැද්දට මෙහෙම බෙයාරින් දෙකක් විතර හයි කරාම වෙන්නේ මේ උඩ රවුම. දැන් මේ කූඩුවටමනේ මේ රවුම හැවිලා තින්නේ. මේ රවුම මෙහෙට කරගෙද්දී මේ රේසරේ හරිද? මේ රේසරේ නිසා මේ රවුම කරගෙනවා අනිත් පැත්තට. ඒක වෙන්නේ මෙහෙමයි. හිතන්නකෝ මේ රවුම තමයි මම මේ ලීය තමයි මේ ඇඳලා පෙන්නන්නේ. මෙතන තියෙනවා මේ මැද දින රේසර් එක. මෙතන තියෙන මෙන්න මේ මෙහිම තියෙන රේසර් එකක් මේ තියෙන්නේ අනිත් ලීය. මේ රවුම මෙහෙට කරගෙද්දී මේ රේසරේ මෙහෙට කරකවන්න බලනවා. මේ රේසරේ මෙහෙම කරගෙනවා කියන්නේ මේ රේසරේ මේ ලීය මෙහෙට තල්ලු කරනවා. ඒ කියන්නේ මේ ලීය මෙහෙට කරගෙද්දී මේ ලීය මෙහෙට කරගෙනවා. අන්න ඒක තමයි ක්‍රමය. ඒ කියන්නේ යට පැත්තේ කූඩුව මේ පැත්තට කරගෙද්දී උඩ පැත්තේ කූඩුව මේ පැත්තට කරගෙනවා. එතකොට අපිට අවසාන වශයෙන් එක මෝටර එකයි ඕන වෙන්නේ මෙන්න මේ කූඩුවත් දෙපැත්තට කරගන්න. ඉතින් උඩ පැත්තට මෙන්න මේ මොකක් හරි කූඩුවක් ඇතිනේ. එතකොට මෙන්න මේ වයිපර් මෝටරෙන් මෙන්න මේ යට පැත්තේ කොටස මෙහෙම කරකවද්දී මෙන්න මේ යට කොටස එක පැත්තකට කරගෙනවා. ඒක නිසා මේ ලීය කරගෙනවා. ඒ ලීය මෙන්න මේ රේසර් ටික කරගෙද්දී ඒ රේසර් වලට උඩ තියෙන මෙන්න මේ ලීප් එක කරගෙනවා. ඒ ලීයට තමයි හයි වෙලා තියෙන උඩ මේ වෙසක් කූඩුව. එතකොට උඩ වෙසක් කූඩුවත් අනිත් පැත්තට කරගෙනවා. ඔන්න ඕක තමයි සරල ක්‍රමයේ වෙසක් කූඩුවක් දෙපැත්තට කරකවන එක මෝටර් එකක් පාවිච්චි කරලා. හරි guys. ඉතින් මොකද හිතන්නේ අද ගෙනාව වීඩියෝ ගැන? ඉතින් මම හිතනවා අදත් හොඳ වීඩියෝ එකක් ගේන්න නැති කියලා. ඉතින් අපේ channel එකේ මම සාමාන්‍යයෙන් දාන්නේ මේ වගේ වෙසක් කූඩු මේ හදේව නෙමෙයි. ඒ කියන්නේ කාලීනව දැන් වෙසක් කාලෙකින් වෙසක් කූඩු සම්බන්ධ දෙයක් මම දානවා. ඒ වුණාට සාමාන්‍යයෙන් අපේ channel එකේ කරන්නේ එක එක જાති අමුතු වැඩි. ඒ කියන්නේ ගොඩක් මාර්ස් එයාක්‍රාෆ්ට් හදනවා, ඒ වගේ ඩ්‍රෝන්ස් හදනවා, රොබොටික්ස් වැඩ, ඒ වගේ එක එක දේවල් තමයි අපි අපේ channel එකේ කරන්නේ. ඉතින් ඉස්සරහට තවත් එක එක විදිහේ හොඳ වීඩියෝස් අරන් එනවා. ඉතින් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම
අපේ ගරුප ඇතින වටස ගරුප ති මේ පල් ඩිස්ක්‍රපෂන ලින්ක ඇද වටස ගරුප එක වලබල එකට ජොයින කොද ඒකන මේ ටෙක්නෝජිවලට ආසකට මේක ගොඩම් මාර්සියා ක්‍රප් න කට මේ ගරුප් එක ඉන්න ඒක පැ විසතරගේ ක්ටව ගරුප ඉතින් ඔල ප්‍රශ්න තින එකට දාන්න පුලන් ඉතින් කැමතින ඒ ගරුපට ජොයින්න මතගැතුව අප සබස්ක්‍රයිබ් කල තියාගන්න එහෙනම් ආයදවසක අයාලුත් විඩියෝගින් හම්බෙමු අදර ගිහිලන්න හැමෝටම සුබදවස